වනාන්තරයේ විසි සමය ආරම්භ විය සොනාලි කුරුල්ලා විසි සමයට අවශ්‍ය සියලු ආහාර එගේ නිවසේ කබඩා කර තිබුණි. ඒ දවසේ සොනාලි කුරුල්ලා එයාගේ දුවත් එක්ක වෙස්ස එනකම් බලාගෙන හිටියා. නොමල් දැන් වහිනයි යන්නේ ඔයා ඉක්මනට ගෙදර ඇතුළට එන්න. ඔයා ඒ මෙච්චර කැමති වෙස්සට. ඔයා මොනවද දන්නේ සීතා? වෙස්ස තෙමනකොට කොච්චර සතුටක් දැනෙනවාද කියලා ඔයා දන්නවාද? මම එතටම වෙස්සේ තෙමෙන්න කැමති. ඔවුන් මෙසේ කතා කරමින් සිටියේදී වහින්නට පටන් ගත්තේය. වහින්න පටන් ගත්තම සීතා කපුටා වහාම ගෙදර ඇතුළට ගියා. එත් නොමල් කපුටා වෙස්සේ තෙමෙන්න පටන් ගත්තා. සීතා එන්න වෙස්සේ තෙමෙන්න. එතකොට තමයි ඔයාට ඒකේ සතුට තේරෙන්නේ. මම එන්නේ නේ. ඔයාම වෙස්සේ තෙමෙන්න. සීතා කපුටා හොඳටම බඩගිනි වෙලා හිටියා. එත් ගෙදර කන්න කෑමක් තිබුණේ නැහැ. එයාලා දෙන්නම වෙස්ස කාලයකට කෑම කබඩා කරලා තිබුණේ නැහැ. ඔයා පිස්සුවෙන් වගේ වෙස්ස තෙමෙනවා. මට ගොඩක් බඩගිනි. ගෙදර කන්න කෑමක් නැහැ. මම කෑම හොයාගෙන එළියට යනවා. මෙසේ කියමින් සීතා කපුටා පිටතට ප්යාඹා ගොස් රාමු කුරුල්ලාගේ නිවසේ ජනේලය අස්තලට ගොස් රාමෝ තම නිවසේ එකතු කර තිබු ආහාර දුටුවාය. ඒ මොහොතේ රාමු කුරුල්ලා කේමට පේරගෙඩි පිරවු කූඩයක් රැගෙන යමින් සිටියේය. මෙය දුටු සීතා කපුටා වහාම තම සෙමියා සිරිස්ථානයට ප්යාසර කළාය. නොමල් මම රාමුගේ ගෙදරට ගිහින් එහේ කබඩා කරලා තිබුණු ආහාරය බැලුවා. එතකොට තමයි එයා ගොඩක් පේරගෙඩි එකතු කරලා තිබුණු එක මම බැලුවේ. එයා ඒක කන්න ඉස්සරහ අපි ගිහින් ඒක හොරකම් කරමු. ඔයා එයාත් එක්ක ගිහින් කතා කර ඉන්න. මම එයාගේ ජනේලයෙන්ම එතුළට ඒවිත් ඒ පේරගෙඩි කෝඩය හොරකම් කරලා අපේ ගෙදරට අරන් එන්නම්. වව් සීතා ඔයාගේ අදහස ගොඩක් හොඳයි. මම ගිහින් එයත් එක්ක කතා කරන්නම්. ඔයා ඉක්මනට එවිත් ඒ පේරගෙඩි කූඩය හොරකම් කරලා ඔයා අපේ ගෙදරට අරන් එන්න. මෙහෙම කියලා කපුටන් දෙදෙනාම රාමුගේ ගෙදරට ප්යාඹලා ආවා. මම අද ගොඩක් රසවත් පේරගෙඩි කන්න යනවා. මෙයා මෙහෙම කතා කරලා ඉන්නකොට රාමු කුරුල්ලාගේ ගෙදරට නොමිල් කපුටා ආවා. මොකද වුණේ නොමිල්? ඔයා මේ වෙස්සේ මෙහෙට එවිත් තියෙන්නේ. රාමු මට වෙස්ස තෙමෙන්න ගොඩක් කැමති. ඔයත් මාත් එක්ක එන්න. අපි දෙන්නම එකතු වෙලා වෙස්සේ තෙමෙමු. නෑ මම එන්නේ නේ. මම වෙස්සේ තෙමෙන්න කැමති නැහැ. ඒ විතරක් නෙවෙයි වෙස්සට තෙමුණොත් මට උණ හැදෙයි. ඒකයි මම වෙස්සේ තෙමෙන්නේ නැත්තේ. නොමිල් කපුටා රාමු කුරුල්ලා සමග කතා කරමින් සිටියේදී සීතා කපුටා ජනේලයෙන්ම ඇතුළු වී පේර කූඩය සොරකම් කළේය. සීතා කපුටා පේරගෙඩි කූඩය සොරකම් කළ පසු නොමිල් කපුටාද රාමුගේ නිවසින් ඉවතට ප්යාසර කළේය. එවිට රාමු කුරුල්ලා පේරගෙඩි කන්න පේරගෙඩි කූඩේ සෙව්වා. එත් පේරගෙඩි කූඩේ එතන තිබුණේ නැහැ. අනේ මගේ පේරගෙඩි කූඩේ කොහෙද ගියේ? මම හිතන්නේ ඒ කපුටන් දෙදෙනාම සැලසුම් කරලා එවිත් මගේ පේරගෙඩි කූඩය හොරකම් කරලා ගියා. කපුටන් දෙදෙනාම රාමු කුරුල්ලාගේ ගෙදරේ හොරකම් කරපු පේරගෙඩි කූඩය එයාලාගේ ගෙදරට අරගෙන එවිත් එයාලා දෙන්නම පේරගෙඩි කන්න පටන් ගත්තා. වව් මේ පේරගෙඩි ගොඩක් මිහිරි. හැමදාම මේ වගේ පේරගෙඩි ලැබුණා නම් අපිට වාසියක් තමයි. ඔව් නොමල් ඔයා කියන දේ ඇත්ත තමයි. එත් අපිට මේ වගේ හැමදාම පේරගෙඩි ලැබෙන්නේ නැහැ. අපි මේ වෙස්ස කාලයේ අනිත් කුරුල්ලන්ගේ ආහාරය සොරකම් කරලා ගත කරන්න පුළුවන්. රාමු කුරුල්ලා කේමට මිටි පිරවු කූඩයක් අරන් තිබ්බා. මම මෙහෙම කියවා නම් මගේ මිදි ඔක්කොම ආයෙත් කවුරු හරි එවිට හොරකම් කරලා යනවා. ඒ නිසා මම මිදි කන්න ඉස්සරහ මගේ ජනේලය වසා ගන්න ඕනේ. මෙහෙම කියලා රාමු කුරුල්ලා එයාගේ ගෙදර ජනේලය වසාගෙන මිහිරි මිදි කේවා. මිදි කේවට පස්සේ එයාගේ ජනේලය ආයෙත් එරිලා තිබ්බා. නොමල් අපේ රාමු
ඔයාගෙන් හොරකම් කරපු පෙරගෙඩි ඔක්කොම ඉවර වුණා. අපි දැන් කේවට මොකද කරන්නේ? ඔව් මට දැන් ගොඩක් බඩගිනි ආහාර සොරකම් කරන්න ඔයාට මොකක් හරි සැලසුමක් තියෙනවා නම් කියන්න. නොමිල් අපි සොනාලි කුරුල්ලාගේ ආහාරය හොරකම් කරමු. මං ළඟ හොඳ අදහසක් තියෙනවා. මම ඒක ඔයාට කියන්නම්. අපි ඒ වගේම ඒ සැලසුම ක්‍රියාත්මක කරලා එයාගේ ආහාරය සොරකම් කරමු. ඊට පස්සේ සීතා කපුටා නොමිල්ට එයාගේ සෙලසුම කිව්වා. එයා සෙලසුම කිව්වට පස්සේ නොමිල් කපුටා සොනාලි කුරුල්ලාගේ ගෙදරට ගිහින් එයාගේ දොරට තට්ටු කළා. අයියා මොකද වුනේ? ඔයා මෙහෙට එවිත් ඉන්නේ. මම ඒක තැනක ගොඩක් පළතුරු ගස දෙක්කා. ඔයා මාත් එක්ක එන්න අපි ගිහින් ඒ පළතුරු නෙලාගමු. නේ අයියේ මම එන්නේ මෙහෙ. ඔයා ගිහින් ඒ පළතුරු නෙලා ගන්න. මම මේ වෙස්ස කාලයට අවශ්‍ය ආහාර ඔක්කොම කබඩා කරලා තියෙනවා. ඔයා එහෙම කියන්න එපා සොනාලි. ඔයාගේ දරුවත් එක්ක ඔයාගේ ගෙදර ඉන්නවා. එතකොට වෙස්ස කාලය අවසන් වෙන්න ඉස්සරහම ඔයාගේ ආහාරය ඉවර වෙන්නත් පුළුවන්. ඒ නිසා ඔයා මාත් එක්ක ඒ පළතුරු නෙලා ගන්න එන්න. එතකොට ඔයාට මේ වෙස්ස කාලය ගත කරන්න තවත් ආහාර ලැබෙනවානේ. නොමිල් කපුටා බොරු කියනවා කියලා දන්නේ නැතුව සොනාලි කුරුල්ලත් එයත් එක්ක පියාඹලා එළියට ගියා. ඒ වෙලාවේ සීතා කපුටා සොනාලි කුරුල්ලාගේ ගෙදර එතුලට ආවා. පින්කි ඔයාගේ අම්මා කේම හොයාගෙන එළියට ගියා නේද? එයට ඒ ආහාර ගෝණියක්වත් සහ පළතුරු ගෝණියක්වත් රැගෙන යාමට නොහැකි විය. ඉතින් එය ඔබටත් එහි එන්න කිව්වා. ඔබ ඉක්මනින් ඔබේ මව සිටින ස්ථානයට ප්යාසර කළ යුතුයි. සීතා කපුටා මෙහෙම කිව්වම පින්කි කුරුල්ලා එයාගේ අම්මා ඉන්න තැන හොයාගෙන එළියට පියාඹලා ගියා. එයා ගියාට පස්සේ සීතා කපුටා සොනාලි කුරුල්ලාගේ ගෙදර එතුලේ තිබුණු ආහාර සහ පළතුරු ඔක්කොම හොරකම් කරලා එයාගේ ගෙදරට අරගෙන ගියා. අයියේ ඔයා කිව්වා මෙහෙ ගොඩක් පළතුරු ගස තියෙනවා කියලා. මෙහෙ එහෙම මොකුත් නේ. ඔයා මට බොරු කිව්වද? නේ මම ඔයාට බොරු කිව්වේ නේ. එතටම මෙහි පළතුරු ගස ගොඩක් තිබ්බා. කවුරු හරි එවිත් මෙතන තිබුණු ගස ඔක්කොම කපාගෙන අරන් යන්න ඇති. හරි දැන් යන්න අපි ගෙදර යමු. කපුටා මෙය පවසන විට සොනාලි කුරුල්ලා ආපසු නිවසට පෙමිනෙමින් සිටියාය. අතරමඟදී වෙස්සේ තෙමි පියාඹා යන තම දිනිය එය දුටුවාය. දුවේ මේ වෙස්සේ තෙමිලා ඔයා කොහෙද පියාඹලා යන්නේ? සීතා නෙන්දා මට කිව්වා කේම ගෝණිය අරන් යන්න බැරි නිසා ඔයා තමයි මට එන්න කිව්වේ කියලා. ඒකයි මම මෙතනට ආවේ. සොනාලි කුරුල්ලාගේ දුව පින්කි මෙහෙම කිව්වම නොමිල් කපුටා එතනින් පියාඹලා එයාගේ ගෙදරට ආවා. එහෙ සීතා කපුටා සොනාලි කුරුල්ලාගේ පළතුරු සහ ධාන්‍ය ඔක්කොම හොරකම් කරලා එකතු කරලා තිබුණා. ඒක බලලා නොමිල් කපුටා ගොඩක් සතුටු වුණා. අනේ සීතා ඒ සොනාලි කුරුල්ලාගේ දුව පින්කි එහෙට එවිත් ඔයා තමයි එයාව එයාගේ අම්මා ඉන්න තැනකට එන්න කියලා කිව්වේ කියලා කිව්වා. නොමිල් ඒක අත්හරින්න මේක බලන්න. දැන් අපිට ගොඩක් පළතුරු වර්ග ගොඩක් තියෙනවා. ගොඩක් ධාන්‍ය වර්ග තියෙනවා. දැන් අපි දෙන්නම මේ වෙස්ස කාලයට අවශ්‍ය ආහාර ඔක්කොම හොරකම් කළා. දැන් අපි බය නැතුව මේ ඔක්කොම කාලා වෙස්ස කාලය රස විඳින්න පුළුවන්. මේ කපුටන් දෙදෙනාම සෙලසුම් කරලා අපි වෙස්ස කාලයකට කබඩා කරලා තිබුණු ආහාර ඔක්කොම හොරකම් කරලා ගියා. මම දැන් කොහෙද ගිහින් මේ වෙස්සේ කේම හොයන්නේ? අම්මේ අපි දැන් කොහමද ආහාර හොයන්නේ? දුවේ දුක් වෙන්න එපා. ඒ කපුටන් දෙන්න අපේ කේම හොරකම් කළා. මම එයාලාගෙන් ඉල්ලනවා මගේ කේම ඔක්කොම ආපහු දෙන්න කියලා. මෙහෙම කියලා සොනාලි කුරුල්ලා ඒ කපුටන්ගේ ගෙදරට ගියා. සොනාලි ඔයා එයි මෙතනට ආවේ. ඔයාලා දෙන්නම එකතු වෙලා බොරු කියලා මාව රවට්ටලා මගේ ආහාර ඔක්කොම හොරකම් කළා. ඔයාලා මගෙන් හොරකම් කරපු ආහාර
ඔක්කොම ආපහු මටම දෙන්න. ඔයා මොකද කියන්නේ? මම ඔයත් එක්ක තමයි හිටියේ. ඉතින් මම කොහෙද ඔයාගේ ආහාරය හොරකම් කරන්න පුළුවන්? ඒ වගේම සීතා ගෙදර තමයි හිටියේ. ඔයාගේ ආහාරය අපි හොරකම් කළේ නැහැ. ඔයා මෙතනින් යන්න. කපුටන් දෙන්න මෙහෙම කියනකොට සොනාලි කුරුල්ලා එතනින් කේම හොයාගෙන ගම පෙත්තට පියාඹන්න පටන් ගත්තා. මම රාධා අම්මාගේ ගෙදරට ගියා නම් එයා මට අනිවාර්යෙන්ම දාන්‍ය දෙනවා. ගමට ගිය පසු සොනාලි කුරුල්ලා රාධා අම්මාගේ මිදුලේ ගසක් මත වාඩි විය. රාධා අම්මත් ඒ තැනට ආවා. සොනාලි, ඔයාට මොකද වුනේ? ඒ ඔයාගේ මොහොන මේ වගේ දුකට තියන්නේ. මොකක් හරි ප්‍රශ්නයක්ද? නැත්නම් ඔයාට මොකක් හරි උදව් ඕනේද? රාධා අම්මා, මම වෙස්ස කාලයකට ගොඩක් පළතුරු සහ ධාන්‍ය ඔක්කොම ගෙදර එකතු කරලා තිබ්බා. ඒක කපුටන් දෙන්නෙක් ඇවිත් මට බොරු කියලා ආව රවට්ටලා ඒ පළතුරු සහ ධාන්‍ය ඔක්කොම හොරකම් කරලා ගියා. ඇහැමද ඒ කපුටන් දෙදෙනාම ගොඩක් නරකයි. අනේ ඔයා දුක් වෙන්න එපා සොනාලි. මම ඔයාට හැමදාම ධාන්‍ය දෙන්නම්. ඔයා හැමදාම මෙහෙට එන්න. ඔයා පොඩ්ඩක් ඒ කපුටන්ගෙන් ආරක්ෂිතට ඉන්න. බොහෝම ස්තුති රාධා අම්මා. හොඳයි, මෙන්න අදට මේ ධාන්‍ය අරගෙන යන්න. ඔයා හැමදාම මේ වෙලාවේ මෙතනට එන්න. මම ඔයාට අවශ්‍ය ආහාර දෙන්නම්. සොනාලි කුරුල්ලා ඒ ආහාරය ගොඩක් සතුටින් අරගෙන එයාගේ ගෙදරට ගියා. ඒ වගේම හැමදාම සොනාලි කුරුල්ලා රාධා අම්මාගේ ගෙදරට එයාගෙන් ආහාරය ලබා ගන්නවා. සොනාලි කුරුල්ලාට හැමදාම රාධා අම්මා ආහාර දෙනවා කියලා ඒ කපුටන් දෙදෙනාම දැනගත්තා. ඊට පස්සේ ඒ කපුටන් දෙදෙනාම රාධා අම්මාගේ ගෙදර ගිහින් ඒ තියෙන ගසට ඉවිට වාඩි වුණා. ඒ වෙලාවේ රාධා අම්මත් ආවා. මේ කපුටන් දෙන්න එකතු වෙලා අර අහිංසක සොනාලි කුරුල්ලන්ගෙන් කේම ඔක්කොම හොරකම් කළා. මම මේ කපුටන් දෙන්නට හොඳ පාඩමක් උගන්වන්න ඕනේ. මේ සිතුවිල්ල හිතේ තියාගෙන රාධා කපුටන් දෙන්නව ගෙට අරන් ගිහින් ගහන්න පටන් ගත්තා. අනේ අපිට ගහන්න එක නවත්තන්න. අපිට ශරීරය ගොඩක් රිදෙනවා. ඒ ඔයා අපිට මෙච්චර තරහෙන් ගහන්නේ. අපි ඔයාට මොනවද කළේ? ඔයාලා දෙන්නම නේද අහිංසක කුරුල්ලන්ගේ ආහාර ඔක්කොම හොරකම් කරන්නේ? මට දන්නවා. ඔයාලා තමයි ඒ සොනාලි කුරුල්ලාගේ ආහාරයත් හොරකම් කරලා තියෙන්නේ. ඒකට දඩුවම තමයි ඔයාලාට මම ගහන්නේ මේකත් අරගන්න. රාධා කපුටන් දෙන්නට හොඳට පාඩමක් ඉගෙනුවා. උන්ව ගෙදරින් එලවලා දෙම්මා. වේදනාව දරාගත නොහැකිව කපුටන් දෙදෙනා පෙන ගොස් පියාඹා ගියහ.